සුබ දවසක්. ඔන්න පුතේ අලුත් පන්තිය පටන් ගත්තනේ නේ. ඉතින් ඒකෙන්ද අපි මුලින්ම ෂර්ට් බ්ලවුස් එක කරා. අද අපි ගිය සතියේ මැගි බ්ලවුස් එක කරා. ඉතින් දැන් සමහර මැගි බ්ලවුස් එක කැපුවාම සමහර අයට මම දන්නවා අපිට පොඩ්ඩක් මතක ශක්තිය දැන් ඉස්සර වගේ ටික අඩුයි. නේද? වෙලාවල් නැහැ, ප්‍රශ්න වැඩි. ඒකින්ද ඔන්න මම මැගි බ්ලවුස් එක කපන එක ඔන්න මම දැම්මා. මගේ සිසුන් අනිවාර්යෙන් බලන්න. ඉතින් අනිත් අයලා තෝරනම් අහගන්න පුළුවන්. නමුත් අපි ක්‍රමානුකූලව කපා තිබ්බේ පන්ති කතා කරා. නේද? අපි පන්ති කතා කරා, අපි පන්ති කැපුවා. අද ඕන චුට්ටක් මම නිකන් කතා කරලා මේක දැම්මා. දැන් ඔයගලට කපන් එන්න පුළුවන්. දැන් ෂර්ට් බොක්ස් එක කැපුවානේ පුතේ. නේද? හෙල්ත් වෙලා ගන්න හැටි දන්නවා. ඒකට මම කතා කරා. දැන් මම ඒව කතා කරන්නේ නැහැ. ඔන්න මේකේ මම ආපහු කියනවා මෙන්න මේකේ රෙද්ද හොඳ පැත්ත. හොඳ පිටයි කන පිටයි. නේ? මම කව මෙන්න මේ හිල් වැදෙන්නේ මේ කන පිට. මේ පැත්තේ තියෙන මේ හිල් වැදිලා. මේ හිල් පිට වෙන්නේ කන පිට මේ කටු වගේ තියෙන්නේ. ඔයාලා දැන් පේනවා තිබුණේ මෙන්න මෙහෙම කන පිට අපි උඩ දාගන්න. අර දෙපැත්තේ මම 45 පල්ල ගත්තා. ඔයාලට උනා 36 පල්ලෙන් කපන්න පුළුවන් කෙට්ටුවයට මම ඒ රෙද්ද දෙකට නැව්වා. දැන් හරිනේ. පැන්සල් අපි ගත්තා චෝක් එකක් ගන්න. ඔයගොල්ලෝ එමෙන්න චෝක් එක ගන්න. මම අඩි කොද තිබ්බ රෙද්ද බලන්න. මම රෙද්ද කෙලින් අඳින්න ඕන. කිසි කෙනෙක් බ්‍රවුන් පේපර් කොලයක අඳින්න එපා පුතේ. ඒක ඇඳුත් හරිය අමාරුයි ඔයගොල්ලෝ ඇඳුම් මහන්න. ඒක හොඳද? ඒකිට රෙද්දෙම කපන්න. නේද? එහෙනම් මම කෙලිත් තිබ්බ අඩි කොද කෙලින් කරන්න උඩ දාරේ කෙලින් කරන්න. නිකන් හිතුමතේද කෙලින් කරන්න බෑ මොන ඉදි වලට හරි. මම ටිකක් අතර අඳිනකොට පේනවා. ඕකේ. එහෙනම් මම බලමු ආටි ඉඳලා අඟ එකමාරක් ඇතුල් කළ රේඛාව හරි. අඟල් එකමාරක් ඇතුල් කරන්න. පොඩ ලං කරගන්න පුතේ. ටිකටම ලං කරගන්න. මාක් කරගන්න. ටිකටම මාක් කරගන්න. එන අපි ආතරා. වෙන මොනවාක්වත් පාවිච්චි කරන්න එපා. අඩි කොදුවේ ටේප් එක විතරයි ඔය එක කොනමාන අරෝමයා පාවිච්චි කරන්න එපා. අද ඔව්. එන ඔයගොල්ලෝ මිමි ගන්න දන්නවා. මම කව උරීස මිම්ම. අපේ මුල් උරීස දෙකට බෙදලා මෙහෙමසි භාගයක් එකතු කරන්න. ඉතින් අපි ගත්තා අපි බෝඩ් එක පෙදා කරේ 16 දෙකට බෙදුවා 8යි මෙහෙමසි භාගයයි 8මාර. මම කව එතන එකයි 3 කරා 5ක් කරා. දැන් මේක බලාගෙන මේක රිවයින්ඩ් කර කරන්න. මම කව පොඩි අයට එකමාරයි ලොකු අයට එකයි 3 කාලයි. හරිනේ? මම දැන් 3 කාස් එකයි 3 කරා 5ක් කරා. පොඩ්ඩේකට එකමාරයි. පොඩ්ඩේ කියන්නේ කෙට්ටුම අයටත් එකමාරයි. හරිනේ? නැවත මේ රේඛාවේ දිග 8මාර ලකුණු කරා. මම කව උරිස් රේඛාවේ දිග අඟල් 3ක් විතර. පොඩ්ඩේකට අඟල් 2ක් 2මාරක් විතර ගන්න. ලොකු අයට අඟල් 3ක් විතර ගන්න. මම මෙයාට අඟල් 3ක් විතර ගන්නම්කෝ. දර වශයෙන් හොඳේ. මම කව ඉන දක්වා උස. අපි ගිය ඉන දක්වා උස 14ක් ගත්තොත් අපි එහෙමයි ගන්නේ. බෝඩ් එකේ කරේ එකයි 14යි භාගයයි මෙහෙමසි භාගයයි. ඒ කියන්නේ මේ උරිස අල්ලන භාගයයි 14මාරයි. සම්පූර්ණ උස අපි පොඩක් කොටම හම්බුනේ මම ඉම්මන් දාන්නේ. හරිද මම ටිකක් කොටම හිතුවා. හරිද? ඔගොල්ලෝ උස ගන්න. ඒ සම්පූර්ණ උසට මම උරිසෙන් හොයන භාගයයි වයර් එකමාර එකතු කරා. උරිසෙන් හොයන භාගයයි මෙහෙමසි අඟල් උරිසිංහ වල මේ හුඟා තිබාගේ වයර් එකමාරයි. අපි කියමු මේ 22ක් නම් 22යි 22මාරයි මෙතන එකමාරයි 23මාරයි. හරිනේ? එහෙනම් අපි එකක් ලක්ම වාටිය රේඛා අඩිකොට කෙලින් කරන්න. මේක කෙලින් කරා. මේ අඩිකොට දාරේ කෙලින් කරා. එහෙනම් මම කිව්වා ඔන්න මෙයාගේ රැගල් රේඛාව. ඒ කියන්නේ මම කියන්නේ මම කල නමක් දීලා තියෙන මයික්‍රෝමීටර් රැගල් රේඛාව කියන්නේ කිහිලි කට පහත් කරන ප්‍රමාණය. නේ? එන ඒ රැගල් රේඛා ලකුණු අපි කෙට්ටු නම් පපුවට 4ෙන් බෙදනවා. මහත නම් උරීස දෙකට බෙදනවා. අපි තමයි පපුවල 32යි උරීස 16යිනේ. 32යි මෙයා කෙට්ටු වෙන්නේ පපුවට. එහෙනම් 32 අපි 4ෙන් බෙදුවහම 8යි. මහත කෙරෙන්න. ඒ කියන්නේ පපුව 36ට වැඩි නම් එයාට උරීස මෙහෙම දෙකට බෙදලා ලකුණු ගන්න. එහෙනම් මම ඒක ලකුණු කරා. අපි ඒක ඒ රේඛාවට කෙලින් යන අඩිකොද කෙලින් කරනවා පේනවනේ. එහෙනම් මම ඒකට කිව්වා රැගල් රේඛාව. ඒ කියන්නේ කිහිලි කට පහත් කරන රේඛාව. එයා ගෙවෙන්නේ මෙතනින්. මම කමෙන්න මේ රේඛාවේ දිග. එහෙම නැත්නම් අපි කියන රැගල් දිග. රැගල් දිග ලකුණු කරන්නේ පපුවට අපේ පපුවට සම්මත 8ක් තියෙනවා. ඒ 8 එකතු කරලා 4ෙන් බෙදන්න. ඒක 32කට 8ක් 40යි 40 4ෙන් බෙදුවා අපිට 10යි. මේ අපි බෝඩ් එකේ මේක කරලා එන්නේ. ඒකෙන් මම ටික හයියෙන් කරන්නේ. එහෙනම් මම කිව්වා
ඉනට ඉනවට ඉනට සම්මත 8 එකතු කරලා 4ෙන් බෙදා. අපි කියන 26ක් නම් 26ට 8ක් 34යි 34 4ෙන් බෙදුවම 8මාරයි. නේ මං කව පපුරේ උකුල වැඩි නම් ඒ උකුලට 8ක් එකතු කරලා 4ෙන් බෙදන්න. අපි හිතමු උකුල වට 32යි 34ක් කියලා උකුල වැඩිනේ. එහෙනම් 34ට 8ක් 42යි 4ෙන් බෙදුවම 10මාරයි. පපුවේ ප්‍රමාණය උකුල ප්‍රමාණය අඩු හෝ සමාන නම් මේ රැගල් රේඛාවේ දිගම ලකුණු කරන්න. මම මේක මුළු හැමදාම මාස 10ෙම කියන දෙයක්. ඒකෙන් දවකට අමතක වෙන්නේ නැහැ මේක. අද තාම මේ අලුත් කින්දේ මම මේක අඳින්න ගන්න. එනවා ටි ලකුණු කරා අපි හරිද? යා. හැබැයි මම කීලකට තාප වදිනවා. මේ කීලකට අඳින්නේ මොකද? ඔයගොල්ලන්ට තාම මේ දෙවෙනි ඇඳුමනේ. ඒ කීලකට හුරු වෙන්න හින්දා. මොන බලන්න. ඔරිස් කොනයි රැගල් දෙකට හරි මැද 6යි කාලයි. මම හිතන ඔයගොල්ලෝ පොතේත් මේ ගාන ආව 6යි කාල 6යි කාලේ මැද කියන්නේ තුනකුත් පොඩ්ඩක්. මම කියන්නේ මෙන්න මෙහෙම දෙකට නවලා ගන්න එපා. පුතේ මම කියලා තියෙනවා මම සමන මන් දෙකක් දින ගන්න පුරුදු කරනවා. එහෙම ගන්න එපා පුතේ අපිට ටික ඇඩ්වාන්ස් එකට වැඩිය නේ. අපිට මොකද 6 කියන්නේ 3යි කාල කියන්නේ පොයින්ට් 2යි මැද ගන්න. එහෙනම් මම ඒ මැද හරහා හොඳට බලන්න පුතේ. ඒ මැද හරහා ලකුණු කරනවා. මෙන්න මේ උරීස දිගට 8මාරන් ඒකෙන් මේ උරීස දෙකෙන් භාගයක් අඩු කරන් 8යි. අපි මේ ලක්ෂ දෙක යා කරා. මෙතන 8මාරයි මේ 8යි මැද හරහා තියෙන 8යි ලකුණු කරනවා. යා කරපුතේ දික් ගන්න මේ කීලකට කවදාවත් වෙනස් වෙන්නේ නැහැ පුතේ ඔයගොල්ලෝ අඳින්න. මේ මුල ඇඳුමෙන් පටන් ගත්තාම ඒකයි. මෙන්න මේක ලස්සන කීලකට අවුම් කරන්න. හැබැයි මහත කෙනෙක් මේ හට දිකට යයි. ඔයගොල්ලෝ මහත කෙනෙක් නම් මේ හටේ ඉතින් බය වෙන්න එපා. මහත කෙනෙක්ගේ හට යනවා. හොඳේ. එන අපි කීලකටත් හරි. දැන් මට මාක් තියෙන මේ කර. දැන් මම කර පුතේ අපි 14ක් කියනවා. කරවට 14 නම් කරේ ඉදිරි මිම්ම කියන්නේ ඔය 14 4ෙන් බෙදන්න. ඒතර අපිට 3මාරයි. 14 4ෙන් බෙදා 3මාරයි. එහෙනම් ඒ 3මාරෙන් භාගයක් අඩු කරාම 3යි. මේක තමයි අපි හැමතිස්සෙම මුල් කර කියන්නේ. ඕනෑම ගවුමක බ්ලවුස් එක මුල් කර කියන්නේ අපි ඕනෝක. ෂර්ට් බ්ලවුස් එක කරානේ නේද? එහෙනම් මේ දෙක අපි යා කරා. යා කළා මම අඟල් භාගයක් කරා මුල් කර ලකුණු කරා. මොන බලන්නද අපිට? හරියට. යා. එහෙනම් මම තව මේකේ මම කරවලට කියලා දෙනවා. මම කිව්වා කර ගැඹුර. අපි මැන්නනේ කර ගැඹුර නේද? තමයි ඔයගොල්ලෝ මම හිතුව 5ක් 10ක්ද නේද? එහෙනම් කර ගැඹුර මේ උරිස් මේ කරේ හරස් මෙන්න මෙතන. ඒ කියන්නේ කරවල 14 4 වෙන 3මාරයි 3මාරෙන් බයක 3යි. එතන ඉඳලා කර ගැඹුර අපි 6ක් දාමු කොන්න. ඒ 6 මෙතනින් ලකුණු කරා. ඒ කර ගැඹුර අපි කෙලින් අරගෙන මේ කරකින්ම මෙතනින් ලකුණු කරා. එහෙනම් ඒක මම කිව්වා 6. එහෙනම් ඒක අපි කොටුවා දෙමු. මොන බලමුද අපිට කොටු කරලා. කොටුවෙන්. මේක U කරගෙන රවුම් කරන්න. මොන බලන්න. ඕනවල මුල් කට කපන්න පුළුවන්, කොටු කට කපන්න පුළුවන්, U කට කපන්න පුළුවන්. අපි V කර කියන්නේ. අපි හොඳට බලන්න V කර කියන්නේ මෙන්න මෙතන ඉඳලා අඟලක් ගොඩාක් මහතරම් දැන් මට වගේ නම් අඟල එකමාරක් විතර පහත් කරන පොඩියට අඟලක් විතර පහත් කරන කෙට්ටුණා. මේ පැත්තෙන් අඟල් කාලක් ඈඩ් කරා. මේ පැත්තේ අඟල් කාලක් ඈඩ් කළා. ඔය V කර අනිත්. මම බලමුද V කර. දැන් බලන්න මම කරවා කීයක් කරාද කියලා. මුල් කර කරා, කොටු කර කරා, U කර කරා, V කර කරා. බලන්න මේකට ඕන ස්වීට් හට් කර. මම ඒක කිව්වා. අපි එන මෙන්න මෙතන ඉඳන් මේ V කරේ නෙමෙයි කොටු කරේ ඉඳලා පොඩ්ඩක් අපි මෙන්න මෙතනට හැඩ කරන්න. මේ කොටු කරේ ඉරට හැඩ කරලා පොඩ්ඩක් අන්න එතන ඇන්ගල් කරන්න. ඔය ස්වීට් හට් කර. මේ කොටු කරේ ඉඳලා එතන ඉඳලා පුතේ අපි අඟල් භාගයක් විතර මැද අරගෙන මේක රවුම් කරලා මෙන්න මෙතනට ඇන්ගල් කරන්න කරලා අපිට. ඔන්න අපේ ස්වීට් හට්. එනමුද අපේ එන කරවල් 1යි 2යි 3යි 4යි කරවල් 5ක් කරන්න. මොන කරත් දාගන්න. අපි කර කපමු. එහෙනම් අපි බේසික් එක ඉවරයි. අපි ෂර්ට් බ්ලවුස් එක කරා. ඔන්න බේසික් එක ඉවරයි. දැන් මම කියනවා මෙන්න මේක මැගි බ්ලවුස් හරවන්න. මෙන්න මෙච්චරයි තියෙන්නේ. දැන් මේක අත දැන් මට මෙන්න මේ උරිස් රේඛාව දික් හොඳ බලන්න මම කරන එක. අඩි කොහොමද තියනවද කෙලි මේ පොඩ්ඩක් තියන්න එපා මේ භාගයක් විතර මේ කරම් වලට ඉතුරු තියලා මේ උරිස් රේඛාව දික් කරන්න. පොඩ්ඩක් දික් කරමුද එහාට. එච්චරයි. දික් කරන්න. අඩි කොහොමද මේ උරිස් රේඛාව දික් කරන්න. මේ රැගල් රේඛාවේ ඉඳලා ඔන්න ගොඩාක් මහතන අඟල් 3ක් විතර පහත් කරන්න. කෙට්ටු කෙනෙක් නම් අඟල් 2ක් හෝ 2කමාරක් පහත් කරන්න. අමතර රේඛාවක් අඳිනවා මම.
රැගල් රේඛාවේ ඉඳලා කෙට්ටු නම් අඟල් දෙකමාරක් මහතන තුනක්. මහතන තුනක් ගන්න. හරිද පුතේ? මම යන දෙකමාරක් පහත් කරනවා. රැගල් රේඛාවෙන් ඉඳන් පහත් කරන්නේ කීලක් ලොකු වෙනවා. එන එතන අපි රේඛාව ඇඳ මේ අඩිකොඩ කෙලින් කරන්න. රේඛාව ඇඳ. එපා ටිකක් දිගට අඳින්න පුතේ. එහෙනම් මෙන්න මේ අංශ රේඛාව කියන අපි ඇඳන්නේ අංශ රේඛාවේ ඉඳලා අඟල් 3ක් විතර හිතන්න බුද ඔයගොල්ලෝ. අඟල් 3ක් විතර හිතන්න. ඔය අඟල් 3ක් විතර හිතලා. හොඳට බලන්න. මේ අංශ රේඛාවේ අමතර රේඛාවේ දිගේ මේ අංශ රේඛාවේ ඉඳලා අඟල් 3ක් විතර හිතලා ඒක මම උඩි රේඛාව දික් කරපු තැනට පුතේ අපි අතේ යා කරා. මේ අඩිකොඩ කෙලින් ලම්බක වෙන්න ගහන්න. අඟුලේ ලම්බක රේඛාව සමාන්තර රේඛාව විතරයි. ඔන්න මේක තමයි පුතේ අත දිග. මේක තමයි පුතේ අපි අත දිග දැන් මෙයාගේ 4මාර. 4 නේ 5ක් විතර තියෙනවා 5යි. දැන් වල පුතේ ලියා ගන්න අත දිග කියලා. නැත්තම් ඔයාලා අත දිග මනින්න බෑ පුතේ ඔයගලන් තේරෙන්නේ නැහැ අත දිග මනින්න. ඒකින්ද මම කිව්වා එතන ඉඳලා මේ අත දිග මයින් මේ උඩේ අත දිග බෑන පොතේ ලියා ගන්න මැගී බ්ලවුස් එක අත දිග 5. හරිනේ. එහෙනම් එතන මේ අංශයේ ඉඳලා අඟලක් ඇතුල් ලකුණු කරන්න. ඒක ඇන්කර් කරන්න. මම පොතේ මෙයා කියලා දුන්නා නේද අපි ඩයග්‍රෑම් එක කියලා දුන්නා. ඒක තමයි මේ කපන්නේ. පොතේ රෙද්දේ කියලා කිසි දෙකක් නැහැ එකමයි. එකමයි. පොතේ කියලා රෙද්දේ කියලා දෙකක් නැහැ. එන හැඩ කළා. මෙතනින් පොඩක් ඇතුළට ගිහලා පුතේ. මෙතන අකල් භාගයක් විතර හිටලා ඇතුළට දාන්න එපා. ඊට පස්සේ අපි ඕන හිට කරගමු. අපි මේ කර්ව් එක අඳින්න. අර කව කටු එක එක ඔය කඩවල වල තියෙන එක එක ඒවා ගෙනල්ලා අඳින්න එපා. මෙයා හුරු වෙන්න ඕන පුතේ මේක අඳින්න. තේරුණාද? මෙච්චර ලේස් ක්‍රමයක් වෙලාව යන ක්‍රමයක් නෑ පුතේ ඔයගලන්ට. ඊළඟ එච්චර. එහෙනම් මම ෂෙල් ක්ලාස් උත්තරාට කිව්වා මෙතනින් අඟල් එකමාරක් විතර අංශයෙන් උත්සාහ නැත්නම් දෙපැත්තෙන් කොට වෙන්න බලනවා. මේ මැද හිටලා ඒක ඇන්ගල් කරා. මම එදා කිව්වා ඔයගලන්ට සමහර අයගේ පපුවයි බඩයි හින්දා ඉස්සරහින් කොට වගේ වෙනවනම් ෂෙල් ක්ලාස් එකේ මම ගමත් තේරුණා නැත්නම් කොට වෙනවනම් මම ඉස්සරහින් අඟලක් හරි දෙකක් හරි එකමාරක් දික් කළා ඒක ඕනනම් දික් කරන්නත් පුළුවන්. ඒක දික් කරන්නත් පුළුවන්. අපි ඒක දික් කරන්න තියෙනවා. හරි? ඔච්චර පුතේ. දැන් බලන්න මේකට දැන් මට මේ කිහිලකට අඳින්න අවශ්‍ය උනේම නැහැ. හොඳට බලන්න තමයි දැන් මේක එක ස්ටෙප් එක පන්නන්න කියලා දෙන්න. මේ කිහිලකට අඳින්න ඕනෙම නැහැ. ඒ මං ඇන්දේ පුතේ ඉදිරියට බලන්න මේක කිහිලකට අඳින්න පුරු වෙන්න ඕන හින්දා. දැන් මේක නැතුව ඔයගලන්ට බැරිද පුතේ? මේක ඕනේ නැහැ. මේක නැතුව අපි හිතමුකෝ. මේක නැතුව මේ රැගල් රේඛාව වැන්දා. එතනින් අඟල් දෙකමාරක් පහත් කරලා අමතර රේඛාව ඇඳලා මෙතන අඟල් 3ක් ලකුණු කරලා මේ අත දිග ලකුණු කරලා මේක ඇඳනම් මොකද වෙන්නේ පුතේ මේ ටික වන වෙන්නේ නැහැ මම මේ ටික ඇඳෙවි ආපහු අර කිහිලිකට අඳින පුරුදු වෙනවා ඒක සාම දෙවෙනි ඇඳුම මේ ඒ කිහිලිකට අඳින්නේ ඊළඟ පුරුදු වෙන දුකන් මේක අඳින්න නැතුව පුළුවන් අඳින්න හරිද ඔව් අඟල් එකමාර නවන්න අපි රවුම් කරලා මුදේ රවුම් කරලා අපි යටින් ඉඳන් උඩට යන්න හැමදේසෙම ඒ කියන්නේ කර විතරයි අනිත් ඒවා හැමදේසෙම උඩින් ඉඳන් පල්ලෙහාට යන්න උඩින් ඉඳන් පල්ලෙහාට යන්න දැන් අපි අත දිග ඇල්ල ගත්තේ දැන් මේ අඟලක හැඩයක් තියෙනවා අපි ඒ හැඩේ කපන පුතේ එහෙමම කපන ඉච්චරයි මම ඕන උසර ගන්න මම දැන් උසර ගත්තේ නැහැ ඉතින් මම කේක කපනවා මම හැමතිස්සෙම කියනවා මේ එල් වෙන වැඩි වෙන කෑලි ඒක කපලා අයින් කරා ඒක කපලා අයින් කරා right එන අපි මේක කැපුවානේ එන පිටිපස්ස කපමු ඉතුරු වෙච්ච කෑල්ල අරගෙන උත් අපි මේක ආපහු නැම්ම ගන්න ඒක පැටලෙන්නේ නැහැ වල නැම්ම ගන්න නැම්ම අරන් මේ රෙද්ද මේක උඩින් තියන්න මේක මේක උඩින් තියන්න තියලා අපි කියන්නේ කොහොමද අඟල් භාගයක් එළියට පන්න අඟල් භාගයක් අපිට එළියට පන්න බොත්තම් වාසිය එළියට පන්න නෝක තමයි තියෙන පුතේ ඉඳලා ගන්න නොකලන්ට ඕන මේ අඟල් භාගය එළියට පන්න මේ පේනවා මම අඟල් එකම පන්නවලා හරිද මේ අඟල් භාගය එළියට පන්නලා මේ රෙද්දුලින් තියන්න අඟල් භාගය එළියට පන්නලා තියන්න මේ බොත්තම් දැම්මවත පළු දෙකම සමානයි මේක තමයි මගේ ක්‍රමේ තියෙන එකම දේ බොත්තම් වාසිය අපි එළියට පන්න හරිද එහෙනම් අපි තිබ්බා හරිනේ මේ පේන මම රතු පාටින් ඇන්දේ පුතේ අර බෝඩ් එකේ අර මම ඇන්දේ පුතේ රතු රේඛාවම ඇතුලේ මේ තියෙන රතු රේඛාව හරිනේ මම ඇන්ද රේඛාව දැන් හරිනේ එහෙනම් උඩින් සංගලකින් උස්සන්න
මෙතන අඟලයි නේද පුතේ? මේ මැද දිගටම අඟල උස්සන්න. හරියට මේ ප්‍රමාණය හරියටම හරි. හරි. එහෙනම් ඉස්සුවා. එහෙනම් උස්සලත් අපි ඒක යා කරා. ඒ ලක්ෂණයට යා කරා. එච්චරයි. එහෙනම් මෙතන මොනවද නැහැ පුතේ? මේ උස කෙලිය මෙතනට දික් කරන්න. මේ හැඩ රේඛාව මේ අපි හැඩ රේඛාව මේ අත කපපු හැඩ උඩට දික් කරන්න එච්චරයි වුණා පුතේ. ඒක එතන දික් කරන්න එතනට ආවා. මොන කර බලන්න. ඉදිරිපස කර කෙලින් පිටිපස කර ලකුණු කරා. එච්චරයි. මොකද V කරන V කර කෙලිය අපි දැන් කැපි රවුම් කරනේ. එහෙනම් U කරනේ. එහෙනම් ඒ කෙලිය ලකුණු කරා. මෙන්න මේ නැම්මේ ඉඳලා පල්ලෙහාට අඟල් එකමාරක් හෝ දෙකක්. සාමාන්‍ය දෙකක් විතර පහත් කරමු. හරිද? පොඩ්ඩක් මහතන වගේ නම් දෙකමාරක් විතර පහත් කරනවා. ගොඩාක් මහතන අපිට කර දෙකමාරක් විතර පහත් කරනවා. මම මෙයක් දෙකක් පහත් කරනවා. මෙහෙම පුතේ තේලිම අඟල් භාගයක් විතර පහත් කරලා රවුම් කරන්න. ඔය බ්ලොක්ස් වලට වගේ පුතේ මෙහෙම කෙලින් ගන්න බෑ. මෙහෙම කෙලින් ගන්න බෑ. අඟල් භාගයක් මෙන්න මෙතන තමයි හරි වැදගත් වෙන්නේ. අඟල් භාගයක් පහත් කරලා රවුම් කරන්න. මෙතන අඟල් දෙකක් ගන්න. අඟල් භාගයක් පහත් රවුම්. කොච්චරයි? අනිත් ඒ ප්‍රමාණය කපන්න. අනිත් ඒ ප්‍රමාණයම කපන්න. ඔය බලන්න පුතේ. ඒ හැදේ ඒ විදිහටම යන්නේ ඉතිරයි තියෙන්නේ. දැන් බෑත් අපේ උස හරියටම හරි ගියද කියලා. ඒ කියන අපිට එතනින් කෙලින් කපන්න. හරිනේ? දැන් ඉස්සරහෙන් දික් වුණාට හොඳට බලන්න පුතේ. දැන් සමහර අය බඩ පපුව හින්දා අපිට ඉස්සරහෙන් බ්ලවුස් එක ඉස්සරහෙන් දිගට කැපුවට වක්‍රේ පිටිපස්ස කපන්න අපිට අර කෙලි. පිටිපස්ස වැඩි කරන්නේ නැහැ. පිටිපස්ස වැඩි කරන්නේ නැහැ. ඉස්සරහෙන් වැඩි කරන්න පුළුවන් අපිට. මම ඒවා කියලා දුන්නා. ඒ කියන්නේ දිගට ඉස්සරහෙන් කොට වෙනවනම් පිටිපස්ස කපන්නේ අර මුල්ල ඉරටමයි අපි පිටිපස්ස කපන්නේ. මේ අර පිටිපස්ස කැපේ ඉරටමයි. හරිනේ? එච්චරයි තියෙනකොට මේක අපි මෙච්චරයි. ඔව් දැන් හරිනේ මම නැවතත් කියනවා. ඕකට ඕන නම් දැන් පුතේ හැබැයිසෙම පළවෙනි දෙවෙනි ඇඳුම හින්දා මේ කිහිලිකට අඳින්න නැත්නම් මේ කිහිලිකට ඕන වෙන්නේ නැහැ අපිට අඳින්න. රැගල් රේඛාව වැන්දා අඟල් 2මාර 3ක් 5ක් අමතර රේඛාව වැන්දා. එතනින් අඟල් 3ක් ලකුණු කරලා කෙලින් අර අඳින්න මේ උරිය දෙක කළා ඒ අත දෙක මැල්ල තියාගන්න අඟලක් ඇතුළම 60 ලකුණ මේක අඳින්න. ඒක කිහිලකටක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඇන්දේ පුතේ මම තව පාරක් කියන්නේ ඇන්දේ මේක පුරුදු වෙන්න ඕනේ හින්දා. දැන් හරිනේ. එහෙනම් අපිට මේක කියනවා පුතේ අපිට මම කොහොමද මේක පරින්දරද කැපියෙත් මේ කපන කරපේසිමයි. මේ කරපේසින් ටික කප. එච්චරයිනේ. මේ රෙදි කැරි නෑම්ම ගන්න. ඒක උඩින් තියන්න. ඒක උඩින් තියලා ඒ ප්‍රමාණයම කපන්න ඕනේ එච්චරයි. නෑම්ම ගන්න රෙද්දේ ඒ ප්‍රමාණයම කපන්න. පල්ල ගන්න අඟල් දෙකක්. පල්ල ගන්න පුතේ අඟල් දෙකක්. අර බලන්න. මෙතන අඟල් දෙකයි. මෙතන දෙකයි. මෙතන දෙකයි. දෙකක් සමාන පල්ල ගන්න. ඒක අඩු කරන්න එපා. පල් ටික පල්ලට වැමුණාම ඒක ලස්සනයි. අඟල් දෙක හීනෙට වහන්න එපා. හරිද? ඕන දෙකමාරට ඇතුන් දෙකමාරක් ගත්ත කමන්න. ඔන්න බලන්න පිටිපස්සේ කරපේසියම මේක ඇපි. මේ වෙනවා පුතේ මේ. පිටිපස්සේ කරපේසි. මේ උඩිසේ ගානටමයි කපන්නේ. උඩිසේ ගානටමයි කැපි. දැන් අද මේ පිටිපස්සේ මැද පොඩි ඕන මාකයක් දාගන්න පුතේ. ඕන පොඩි කැපුමක් දාගන්න ඒක අරන් ඕන වෙන්නේ නැහැ. ඒක දාගන්න පුතේ අපිට මේකේ මැදත් මේකේ මැදයි මේකේ මැදයි තියාගන්න. ඕන අර ඉතුරු එදි කෑ තියනවා පුතේ අපිට. ඒකන අපිට ඕන පැත්තට කපන්න පුළුවන් අපිට. අපිට ඒක ඕන පැත්තට කපන්න පුළුවන්. පිටිපස්ස කපන්න බෑ. අපිට ඕන පැත්තට මේක කපන්න පුළුවන්. බලන්න කොන්න මන් තිබ්බා. ඔන්න බලන්න. හොඳට බලන්න අඟල් එකම ඇතුනවලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රමාණයටම මේක මේ ප්‍රමාණයටම දැන් මම U කරන කැපුවේ V කරන විදිහට කපන්න. හරිද? ස්වීට් හාට් නම් ස්වීට් හාට් විදිහටම කපන්න. ඒ ඕන විදිහට මේ ඒ කටේ විදිහට කපන්න. මම කපනවා පුතේ. ඔන්න බලන්න. මම මේ අඟලක් එක ඉස්සරහට තිබ්බා පටිය. පේනවද ඔයාලට මේ අඟල් එකමාර නවලා අඟලක් විතර ඉස්සරහට තියලා පුතේ ඒ ප්‍රමාණයටම කපන්න. එච්චරයි තියෙන්නේ. අර පේටි මේ ප්‍රමාණයටම කපන්න. දැන් පුතේ මේකේ පල්ල පුතේ මේ පැත්තට අඟලක් විතර තියා. වැඩිපුර කපන්න අඟලක්. ඔන්න මම තියාගන්න මෙන්න මේක අනිවාර්යම ඕනමයි. මේ වැඩිපුර අඟලක්
වැඩිපුර අඟලක් අඟලක් හරි භාගයක් හරි තියන්න. තියලා ඒක දැන් ඒ ගානටම කැපුවා වැඩිපුර අඟලක් තියන්න ඕගොල්ලෝ. කියලා කැපුවා එන ඒකේ පල්ල අඟල් දෙකයි. මේකේ පල්ල අර පල්ලමයි. අඟල් දෙකයි. අරකේ දෙකමාරක් ගත්තා මේකේ දෙකමාරක් ගන්න. දෙකමාරක් ගන්න පුතේ පල්ලට බැලුවම මහා පැටක දෙකමාරක් ගන්න. ඔන්න බලන්න මේ ප්‍රමාණයට අපි කපලා ගත්තා. ඔය බලන්න. ඔය තියෙන පුතේ අපිට පුළුවන් මේ ඔන්න බලන්න අපි තිබ්බොත් මේ අර යටින් කියන්නම්කො ඔයගලන්ට. ඔන්න යටින් තිබ්බොත් ඒ ප්‍රමාණයට උරිද වැඩි කරන්නේ නැහැ. ඒ ප්‍රමාණයටම ගත්තා. අර ඒ ප්‍රමාණයටම ගත්තා පල්ලාංගල් දෙකක් ගත්තා. උරිසේ ගානට කැපුවේ අන්න මේ උරිසේ පැත්ත ඔයගලන්ට මාක් එකක් දාගන්න. මේක හරිය වැදගත්. මේ උරිසේ පැත්ත මාක් එකක් දාගන්න. මොකද හේතුව දැන් මේක වැඩිපුර තියෙනවා. මේක දැන් මේක අල්ලද්දි මේ උරිසේ පැත්තට අල්ලන්න. හදිස්සියකට ඔක මේක මාක් එක නැතුව මේ දෙක මේකයි මේ පැත්ත ඇල්ලුවා මේ පැත්ත ඇල්ලුවම කිසිම රැල්ලක් එන්නේ නැහැ. අහම්බෙන් හරි මේක අනිත් පැත්ත හැරියොත් එහම ඔයගලන්ට මේ වෙනවා. ඒක ඉතල බලන්න ඔයගලන් මේ ලොකු රැල්ලක් එනවා. ඒකේ මම උරිද පැත්තට මාක් එකක් දාන්න කියන්නේ. ඔන්න වැඩිපුර තියෙන මේ පැත්තට ඔන්න ඔච්චර. එහෙනම් අපි පිටිපස්සේ කැපුවා. අපි අද මම පාඩමෙත් කරේ අද දෙවෙනි දවසේ පාඩමෙත් කරේ මෙච්චරමයි. අපි ලබන සතියේ මේක මහත්. ලබන සතියේ මේක මහත්. මම හිතනවා දැන් තේරෙලා තියෙන්නේ. ඔය ළමයි දැන් මට ඔය කරපු දැන් මේ රෙකෝඩින් ඉල්ලනවානේ. දැන් මම මේක ගෲප් එකට එවනවා. බැරි අයයි නේද? ඇබ්සන්ට් උනායි මේක බලන්න.